අයිබුවන් මේ ටිකක් අමුතු කතාවක් තමා කියන්න හදන්නේ. ඒ කතාව කියන්න ඉස්සෙල්ලා මෙන්න මේ වීඩියෝ කොටස බලන්න. ඉතාලියේ ඉන්න අය නම් සමහර විට මේ මාධ්‍ය ඔස්සේ මේ වීඩියෝ පටය දකින්න ඇති, විස්තරي සමහරට දකින්න ඇති. ඉතින් මට හිතුණා මේ ලංකාවේ අපේ ආදරණීය හිතවතුන් එක මේ විස්තරේ බෙදා ගන්න. මේකේ මේ එක පැත්තකින් භයානක කතාවක්, එක පැත්තකින් සංවේදී කතාවක්, එක පැත්තකින් මිනිසයා කියන මනස උසස්යයි සම්මත මේ මිනිහා කොහෙටද යන්නේ කියලා හිතන කතාවක්. මේවා ඈත අතීතයේ සිද්ධ වෙලා තියෙනවා. මේවා මෑත කාලේ සිද්ධ වෙනවා. මේවා අනාගතයේ සිද්ධ වෙයි. ඒ වීඩියෝ පටේ අපි දැක්කේ මේ වයසක කාන්තාවක්, මහලු කාන්තාවක් ඇවිදගෙන ඇවිත් අහපව් එළියට යන දර්ශනයක්. හැබැයි මේක නෙමේ ඇත්ත. මේ ෆොටෝ එකත් බලන්නකෝ. හොඳයි. මේ ෆොටෝ එක දැක්කම අපිට පේන්නේ එක වගේ සමාන කන් තියෙන දෙන්නෙක්, යාළුවෝ දෙන්නෙක් හරි, එක වයසේ දෙන්නෙක් හරි, එහෙම කාන්තාවන් දෙන්නෙක් කියලා තමයි පේන්නේ. නමුත් ඒකත් ඇත්ත නෙමේ. ඉතාලියේ මාධ්‍ය කලඹපු සිද්ධියක් මේ නොවැම්බර් මාසේ 11 වෙනිදා සිද්ධ වෙනවා. මාධ්‍ය විතරක් නෙමෙයි මුළු මහත් ඉතාලියම මේ සංවේදීකරන මේ වගේ සිදුවේ හැකිදයි මේ හිතා ගන්න බැරි සිදුවීමක්. ඉතින් මේ සිද්ධිය සිද්ධ වෙන්නේ ඉතාලියේ බෝර්ගෝ විර්ජීලියෝ කියන නගර සභාවට අයත් නිවසක. ඉතාලියේ රට ගත්තහම ඉතාලියේ මේ උඩටම වෙන්න තමයි මේ නගර සභාව පිහිටලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ නගර සභාවේ නගර සභා කාර්යාලයට ඩෙන්ටි කාඩ් එක එහෙම නැත්නම් මේ ඉතාලි භාෂාවෙන් කියනවා නම් කාර්තා ඩි අයිඩෙන්ටිටා එක ජාතික හැඳුනුම්පත මේ කල්ලිකුත් වෙලා තියෙනවා. ඒක අලුත් කරගන්න නොවැම්බර් මාසේ මේ 2025 නොවැම්බර් මාසේ 11 වෙනිදා කාන්තාවක් එනවා. නිකන් අවුරුදු 80ක 75ක 80 වගේ කාන්තාවක් එනවා. හැබැයි මේ කාන්තාවගේ හැසිරීම පිළිබඳව මේ නගර සභාවේ අදාළ කාර්යාලයේ අදාළ කටයුතු කරන මේ සිඤ්ඤෝරට එහෙම නැත්නම් මහත්මියට පොඩි සැකයක් ඇති වෙනවා. මේ පැමිණි සිඤ්ඤෝරා එහෙම නැත්නම් මේ මහලු කාන්තාව පිළිබඳව ටිකක් වැඩියෙන් කතා කරලා වැඩියෙන් තොරතුරු අහලා තවත් මේ ලියකියවිලි පරීක්ෂා කරන්න අවශ්‍යයි කියනවා. නමුත් මේ කැළඹිලි ස්වභාවයක් සහ කටහඬේ පොඩි වෙනසකුත් වෙනවා මේ පැමිණි මහලු කාන්තාවගේ. ඇයි එහෙම වෙන්නේ? මෙන්න මේකයි සිද්ධිය. අදාළ කාර්යාලයේ එහෙම නැත්නම් මේ නගර සභා කාර්යාලයේ මේ ડોකියුමන්ට් එක පිළිබඳව කටයුතු කරන මහත්මියට සැකේ ඇතුණාට පස්සේ මේ මහත්මිය තව මම කලින් කිව්වේ තව පිරික්සීම් සිදු කරනවා කියලා. සැක හිතුන හින්දම මේ මහත්මිය තවත් ડોකියුමන්ට් කීපයක් ඉල්ලනවා. අඩුම තරමින් ඔබගේ මේ ඩ්‍රයිවිං ලයිසන් එකවත් පදෙන්තෙදි ගුයිද එකවත් දෙන්න කියලා ඉල්ලනවා. නමුත් ඉවලේ මේ අර වයසක සිඤ්ඤෝරා එහෙම නැත්නම් අවුරුදු 80ක් විතර වෙන සිඤ්ඤෝරා පවසනවා නෑ මේ මට පදෙන්ත එකක් නෑ කියනවා. එකපාරට කිව්ව හෝ කියවුණා හරි අන්න එවලේ අදාළ නිලධාරිනියට සැක හිතෙනවා මෙයා ඇවිත් තියෙන්නේ වාහනකින්. එතකොට කොහොමද ඩ්‍රයිවිං ලයිසන් එක නැතුව වාහනේ පදවන්නේ? ඇය එවලෙම මේ ඒක ලොකුවට මේ කලබලයක් කරන්නේ නැතුව ඇය මේ තම ඉහළ නිලධාරියට එය දන්වලා ඉන්පස්සේ තවත් ලියකියවිලි කීපයක් අවශ්‍ය බවට දැනුම් දීලා තවත් දවසක අපොයින්ට්මන්ට් එකක් දෙනවා මේ සිඤ්ඤෝරාට පැමිණෙන්න. එතකොට මේ කාර්යාලයේ ඉහළ නිලධාරී සහ මේ සියලු දෙනා එකතු වෙලා දැන් මේ සැකයක් තහවුරු කරගන්න තමයි යන්නේ. ඔව් හරියටම සැකේ තහවුරු කරගන්නවා. ඉන්පසු දිනයක් ලබා දීලා ඔව් මේ නැවත ওই සිඤ්ඤෝරාව එහෙම නැත්නම් මහලු කාන්තාව කැඳෙව්වට පස්සේ ඔහුගේ සැබෑ ස්වරූපය එළියට එනවා. සැබෑ ස්වරූපය මොකද්ද? සැබෑ ස්වරූපය තමයි මොහු අවුරුදු 56ක් වන හිටපු හෙද නිලධාරියෙක්. රැකියාවෙන් අස් වෙලා දැන් ගෙදෙට්ට වෙලා ඉන්නේ. එතකොට ඇයි ඔහු මේ රංගපෑම කරේ? තමන්ගේ මවගේ විශ්‍රාම වැටුප ලබා ගැනීම මේ අරමුණ. තම මව විදිහට තමයි ඔහු මෙතෙක් කල් රංගපාලා තියෙන්නේ. කොච්චර කල් රංගපෑවද? අවුරුදු 3ක් රංගපාලා තියෙනවා. 1993 දී තිරගත වුණ ෆිල්ම් එකක් මිසිස් ඩෆ්ෆය කියලා.
මේ වගේම සිද්ධියක් තමයි තියෙන්නේ. මේ ඔන්න නරඹනවා නම් මේ හාස්‍ය ජනක මේ ෆිල්ම් එකක්. මේ පුද්ගලයා කරෙත් මේ හාස්‍ය ජනක කතාවකට වැඩිය මේක ඊටාම භයානක මේ රංගපෑමක්. යූරෝ 3000ක් විතර මාසිකව විශ්‍රාම වැටුපක් ලබන මේ මව මිය යෑමෙන් අනතුරුව මොහු තමන්ගේ මවව රෙදිවල ඔතලා එළියට ගඳ එන්නේ නැති වෙන්න මල මිනියක් කුණු වෙනකොට එන ගඳ එළියට එන්නේ නැති විදිහට ආවරණය කළා මොහු රෙදි සේදීම සඳහා වෙනම කාමරයක් තියෙනවා. එහි යම් තැනක සංගවල තියෙනවා මේ මවගේ මලමිනිය. පසු එය ඉතාලි පොලිසිය විසින් හොයා ගන්නවා. මොහු තමන්ගේ මවගේ ඇඳුම් පැළඳුම් වලින් සැරසිලා මුතු මාල වලින් පැළඳිලා මේ තැපල් කන්තූරුවට ගිහින් නැත්තම් බැංකුවට ගිහින් ඔහු අවුරුදු 3ක් මේ වංචාව කළා තියෙනවා. හැඳුනුම්පත කල් ඉක්ුත් වුණාට පස්සේ අනිවාර්ය විශ්‍රාම වැටුප ලබා ගැනීම සඳහා යම් අවස්ථාවලදී හැඳුනුම්පත අවශ්‍ය වෙන හින්දා අදාළ හැඳුනුම්පත අලුත් කර ගැනීම සඳහා නගර සභා කාර්යාලයට ගිය වෙලේ තමයි මේ වැඩේ මාට්ටු වෙලා තියෙන්නේ. වැඩේ මාට්ටු වෙන්නේ කොහොමද? මේ මාට්ටු වෙන්නේ හරි අපූර්ව ක්‍රමයකට මේ අදාළ කාර්යාලයේ නිලධාරිනියට සැකයක් මතුවෙනවා. අර මං කලින් කිව්ව ඩ්‍රයිවිං ලයිසන් එක නැහැ කිව්ව තැනදී. ඩ්‍රයිවිං ලයිසන් එක නැතුව කොහොමද වාහනයක් පදවගෙන එන්නේ? දෙවෙනි කාරණාව තමයි දැන් ඩොකියුමන්ට් එකක් එහා මෙහා කරගනිද්දී නිලධාරිනියට මූණ ඒ වගේම මේ අත් එහෙම හොඳට පේනවනේ. එතකොට මේ අවුරුදු 80ක් 83ක් විතර වෙන වයසක ආච්චි කෙනෙක්ගේ පෙනුමක් නෙමෙයි මේ අත්වල තියෙන්නේ. දැන් දන්නවනේ අපි ආච්චි කෙනෙක්ගේ අත් ටිකක් මේ වය වෘදුනාට පස්සේ මේ නහර මේ පේනවා හැම මේ ඇකිලිලා එහෙම තියෙනවනේ. එහෙම නෙමෙයි හොඳ පිරිමි අත් දෙකක් වගේ තමයි හොඳට පේන්නේ. ඒ සැකියාවට පස්සේ මේ නිලධාරිනිය හප පොඩ හොඳින් විපරම් කරනවා මොහුගේ මූණ දිහා. එතකොට මොහු අර මාල එහෙම දාලා හොඳට ඉන්නවා ඇට මාල එහෙම දාලා කරාඹුත් දාලා. නමුත් මේ ඕනාට වැඩිය මේ අර රූපලාවන්‍ය පාවිච්චි කරනවා කියන මේකප් දානවා කියන්නේ අන්න ඒවා ඉතාලියෙන් කියන ට්‍රූක්කෝ කරනවා කියලා. ඒ ඔක්කොම දාලා තමයි ඉන්නේ. අධික ලෙස මේ බෙල්ලේ මහතකුත් තියෙනවා. මේ නමුත් අර පරණ ඩොකියුමන්ට් වල තියෙන ඡායාරූප නිලධාරිනියට පේනවනේ. ඇයි පොඩ සංසන්දනය කරාට පස්සේ අර කලින් තියෙන ෆොටෝ වල එහෙම බෙල්ලේ මහතක් නැහැ. මෙන්න මේ කාරණා කීපයේ හින්දා තමයි නිලධාරිනියට සැක මතුවෙන්නේ. ඉතින් මේ සැකේ උඩ තමයි මේ නැවත ඇයගේ ඉහළ නිලධාරින්ට දැනුම් දීලා මේ වෙන දවසක් දාගෙන ඒක ප්ලෑන් කළා ඔන්න මේ මොහුව නීතියේ රැහන්ට අසු කරගන්නේ. විග් එකක් එහෙම දාගෙන ඇවිත් තියෙන්නේ, බොරු කුණ්ඩයක් එහෙම දාගෙන ඇවිත් තියෙන්නේ. බොරු කුණ්ඩේ ගලවලා මොහු පාපොච්චාරණය කළා තියෙනවා මම මවගේ විශ්‍රාම වැටුප ලබා ගැනීම සඳහා මේ වංචාව සිද්ධ කරා කියලා. නමුත් දැන් ගැටලුවක් මතුවලා තියෙනවා ඉතාලි පොලිසියට. මොහු මව ස්වභාවිකව මිය ගියාද එහෙම නැත්නම් මොහු විසින් මව ඝාතනය කළා සැඟවුවාද කියන එක. ඒක තව ඉදිරියේදී අපිට බලා ගන්න පුළුවන්. මොකද මේ වෛද්‍ය පරීක්ෂණ සිද්ධ කළා ඒ අවසන් වාර්තාවට පස්සේ. ඒ වගේම මොහුව දැන් යොමු කළා තියෙනවා ඒ ආරක්ෂක මේ රැකවරණ යටතේ මොහු මානසික ආබාධයකින් පෙළෙන අයෙක්ද කියලාත් බලන්න. ඒවත් ඉතින් අපිට ඉදිරියේදී දැක ගන්න පුළුවන්. ඒ කොහොම වුණත් මේක මේ අද ඊයේ අලුතෙන්ම ලෝකයේ ප්‍රථම වතාවට සිද්ධ වුණු සිද්ධියක් නෙමෙයි. මීට කලිනුත් ඒ වගේ දේවල් ඉතාලියේ වෙලා තියෙනවා. දැන් මට මතකයි සැහැණ කාලයකට උඩදී ඒත් මව හෝ පියා මිය ගියාට පස්සේ විශ්‍රාම වැටුප ලබා ගැනීම අරමුණෙන් ඒ බොඩි එක මලමිනිය ෆ්‍රිජ් එකකට දාලා ඩීපිෂර් කරලා ලොකු මේ ෆ්‍රිජ් තියන්නේ ඔය මේ කඩවල් වල එහෙම තියෙන අන්න ඒ වගේ ඩීපිෂර් එකේ දාලා මාස ගහනක් හෝ අවුරුදු ගාණක් යනකම් පුතා හෝ දුව මේ මට හරියටම සිද්ධිය මතක නැහැ. කොහොම හරි එහෙමත් විශ්‍රාම වැටුප ලබාගෙන තියෙනවා. බොහෝ අය තනිව ගෙවල් වල ජීවත් වෙනවා. දැන් ඒකනේ ගොඩ වෙන රටවල් වලින් මේ මෙහෙට ගෙන්නලා මේ බදාන්තර කියා හැම දෙන්නේ. ඒ කෙසේ වෙතත් දැන් එහෙම දන්නේම නැතුව ගෙවල් වල සයනේ මතම මිය ගොස් මාස ගණනාවකට පස්සේ සති ගණනාවකට පස්සේ අවට ගෙවල් වලට අර ගඳක් එනකොට තමයි මේ පැමිණිලි කරාට පස්සේ සෝදිස්ස කරලා බලන්නේ. මොකද මේ ඉතාලියේ අල්ලපු ගෙදර වෙන්නේ මොකද්ද, අල්ලපු ගෙදර ඉන්නේ කවුදවත් කියලා හරියට හොයලා බලන්නේ නැහැ. දැන් අනුන්ගේ දේවල් හොයන එක වැඩක් නැහැ. නමුත් ඕනාට වැඩිය නොසොයා ඉන්න එකත්
අභාග්‍ය සම්පන්න කාරණාවක්. හේතුව තමයි දැන් මේ ගෙදරම පුතා රංගපානකොට අම්මා විදිහට ඇඳගෙන ඒ ගමේ තව මිනිස්සු හිටියේ නැද්ද? ආවට ගෙවල් වල මිනිස්සු හිටියේ නැද්ද? නිකන් අහලා බලන්න. නිතර යන්නේන දුරකථන ඇමතුමක් දීලා පොඩ්ඩක් හොයලා බලන්න. නැත්තම් මේ වෙනත් මෙයා මේ වගේ මිනිස්සෙක්ගේ 아무තු හැසිරීම් පිළිබඳව නිරීක්ෂණය කරන්න. අම්මට කොහොමද කියලා අහනකොට ඒකට දෙන උත්තරේ අනුව අඩුමතරෙන් අම්මා ඉන්නවද නැද්ද කියලා සතියක් දෙකක් පේන්නේ නැති වෙනකොට හරි මාසයක් පේන්නේ නැති වෙනකොට හරි අදාළ රාජ්‍ය අංශයකට ආරක්ෂක අංශයට දැනුවත් කරන්න. ඉතින් ඉතාලියේ මෙන්න මෙහෙම මේ අර දුරස්ත භාවයක් තියෙනවා. ඉතින් දුරස්ත භාවෙහිඳ වෙන ප්‍රශ්නක් තියෙනවා. ඒ වගේම මම මේ පෞද්ගලිකව මම රැකියාව කරන තැනත් එහෙම සිද්ධියක් වුණා. මේ ඒක නම් අපි දවස් 4යි උනේ. ඒ කියන්නේ සිකුරාදා සෙනසුරාදා ඉරිදා සඳුදා තමයි මේ හොයාගත්තේ අදාළ මේ මිනිය. ඒකෙදි නම් උනේ මේ සිකුරාදා නිමවුරු දවසක් අදාළ වැඩ කරන අදාළ කාන්තාව ගෙයින් එළියට ඇවිත් තිබුණේ නැහැ සෙනසුරාදා ඉරිදා දවස් දෙකම. සඳුදා අදාළ ඔෆිස් එකේ එහෙම නැත්නම් වැඩ කරන තැනින් කෝල් එකක් ආවා. ඉතින් රිස්පොන්දරේ කරන්නේ මේ ඇමතුමට පිළිතුරු දෙන්නේ නැහැ. බැරි තැන ඒගොල්ලෝ හොයාගෙන ආවට පස්සේ මම තමයි මේ වැඩ කරන තැන බාරව ඉන්නේ. ඉතින් ඒ ගෙදෙට්ට ගිහින් තට්ටු කරා වැඩ කරන්නේ. ඊට පස්සේ අපි ආරක්ෂක අංශ ගෙන්නලා දොර ඇරලා බලනකොට මේ දවස් 4ක් තුල මේ අධික රස්නේ කාලේ දවස් 4ක් තුල සයනේ මත තියෙනවා මලකුණ. ඉතින් මේ මමත් ටිකක් එකපාරට දැක්ක ගමන් නිකන් අර තිගැස්මක් ඇති වුණා. මොකද මේ අපි එහෙම සජීවීව එහෙම දේවල් දැකලා නැති හින්දා කොහොම හරි එහෙම දේවල් මෙහි සිද්ධ වෙනවා. සමහර මේ මලමිනී හම්බෙනවා මෙට්ටේ උඩ දි รา පත් වෙලා ඇට කටු ටික විතරක් ඉතුරු වෙන්න මාස ගාණක් අවුරුදු ගාණකට පස්සේ. ඉතින් ඒ දුරස්ථභාවයේ හින්දා එහෙම සිද්ධිත් වෙනවා. කොහොම වුණත් මේ සිද්ධිය නම් මට ප්‍රශ්න කරන්න තියෙන්නේ ආර්ථික ප්‍රශ්න හින්දාද මිනිස්සු මේ වගේ තත්ත්වයට වැටෙන්නේ? නැත්තම් මිනිස්සු පව පින කියන එක හඳුරන්නේ නැද්ද? මිනිස්සුන්ගේ නැත්තම් මානසික මට්ටම කොයි වගේ තැනකට වැටෙන්න ඕනේද මෙහෙම වැඩක් කරන්න? තමන්ගේ කුසෙන් වදාපු මව ඒක අවුරුදු 80 වෙන්න පුළුවන් 100 වෙන්න පුළුවන්. ඒ කොහොම වුණත් මව මියාට ගියාට පසුවත් අර මුදලට තියෙන කෑදරකම මත මෙහෙම කරන්න පුළුවන්ද? මේක ඉතින් ප්‍රශ්නයක්. කොහොමුණක් කමන්නේ අවට ගැන සැලකිල්ලෙන් ඉන්න. සිඤ්ඤෝර කෙනෙක් එහෙම ටිකක් පේන්නේ නැති වුණහන් සතියක් දෙකක් හොයලා බලන්න. කොයිකටත් හොඳයි. ගිහින් එන්න. අයිබුවා.